ඔබ අසා ඇති බොහෝ කතා අඳුරේ සැඟවී ගිය මතකයන් පමණි. නමුත් සමහර ශාපයන් තිබේ. ඒවා පරම්පරා ගණනාවක් පස්සෙන් ඉන්නේ රුධිරයේ සුවඳ සොයාගෙන. අද රාත්‍රියේ මම විවර කරන්නේ මහසොහොන් ශාපයේ බිහිසුණුම පිටුවයි. මීදුමින් වැසුණු සොහොන් බිමකදී අඩි 10ක් උස ඒ මහා කළු රූපේ සෝමපාලගේ උරේ සිට අත තැබූ මොහොත අදටත් එම පවුල දඩයම් කරන ඒ අශුද්ධ බලවේගයේ කුමක්ද? පරිස්සමින් යහුම්කන් දෙන්න. සමහර විට මේ කතාව අහන ඔබ දෙසත් අඳුරු මුල්ලක සිට රතු ඇස්සැති ඒ නාදුරන්නා බලා සිටිනවා විය හැකි. මහා සෞන්දර්ය පරම්පරාගත ශාපය දැන් ආරම්භ වේ. සෝමපාල කියන්නේ ගමේ අවංක මිනිස්සෙක්. හැබැයි එයාගේ පරම්පරාවේ රහසක් තියෙනවා. සෝමපාලගේ සීයා පරණ සොහොන් හාරලා රන්බඩු ගත්ත කෙනෙක්. ගමේ හිටපු අද්භූත ලෙස මිය ගිය මුදලාලි කෙනෙක්ගේ වලහාරන්න සෝමපාලට හදිසි ඇරයුමක් ලැබෙනවා. කවුරුත් රැට සොහොන් බිමට යන්න අකමැති වුණත් මුදලාලිගේ පවුලේ අය දෙන විශාල මුදල නිසා සෝමපාල කැමති වෙනවා. ඒ මිනිවල හාරද්දී සෝමපාලගේ උදැල්ල මොකක් හරි තද දෙයක වදිනවා. ඒක පරණ යකඩ පෙට්ටියක්. ඒක ඇතුලේ තිබුණේ නර බිල්ලකට ගත්ත අමුතු සලකුණු කොටපු හිස් කබලක්. ඒක අතට ගත්ත ගමන් මුළු සොහොන් බිමම මීදුමින් වැහිලා යනවා. මුලින්ම ලොකු බල්ලෙක් සෝමපාල වටේ කැරකෙනවා. බල්ලාගේ ඇස් දෙක රතු පාටින් දිලිසෙනවා. එක පාරටම ඒ බල්ලා අඩි 1000ක් උස වලස් ඔළුවක් තියෙන මහා බියසුණු රූපයක් වෙනවා. ඒ තමයි මහා සොහොන් යකා. මහා සොහොන් යකා සෝමපාලගේ උරේ සිට අත තියෙනවා. තුකී පරම්පරාව මට නයයි බුලේ කියලා යකා ගොරවනවා. සෝමපාලගේ පපුව පිච්චිලා යනවා වගේ දැනෙනවා. යකා තමන්ගේ අත්ලේ සලකුණ සෝමපාලගේ ඇඟේ ඉදිරි කරලා අතුරුදහන් වෙනවා. සෝමපාල සිහිය නැතුව බල ඇතුළට වැටෙනවා. මේ බව දුටුපු ගම්මු සෝමපාලව ගෙදරට අරන් එනවා. එදා රෑ 12ට සෝමපාලගේ වහලේ උඩින් කවුරු හරි ඇවිදින සද්ද එනවා. සෝමපාලගේ කුඩා දරුවා එක පාරටම කාමරේ මුල්ලක් දිහා බලාගෙන hina වෙන්න ගන්නවා. අර කළු මාමා මට ඉන්න කියනවා කියලා දරුවා කියද්දි බිරිඳ බයට කෑ ගහනවා. ජනේලෙන් කළු පාට අතක් ඇතුළට ඇවිදින් සෝමපාලව ඇඳෙන් බිමට ඇදලා දානවා. සෝමපාලගේ පපුවේ සලකුණ ලේ රතු පාටින් දිලිසෙන්න ගන්නවා. ගමේ ඉන්න දක්ෂම කට්ටඩියා සෝමපාලගේ නිවසට එනවා. ඔහු කියනවා මේක පරම්පරා 3ක් තිස්සේ පස්සෙන් ආපු මහා සොහොන් ශාපයක් කියලා. රෑ පහන් වනතුරු සෝමපාලගේ නිවසේ මහා තොවිලයක් නටනවා. සෝමපාලට යකා ආවේශ වෙනවා. යකා සෝමපාලගේ කටින් කියනවා මම අරන් යනවාමයි. කට්ටඩියා මන්ත්‍ර බලයෙන් යකාව දමනය කරන්න හදනවා. කට්ටඩියා කුකුලෙක්ව බිල්ලට දීලා යක්ෂයාගේ බැල්ම සෝමපාලගෙන් නිවත් කරන්න හදනවා. හැබැයි යකා යන්න කලින් මෙහෙම කියනවා. අද මම ගියාට මම ආයෙත් එනවා. සෝමපාලට සුව වුණා වගේ පෙන්නුවත් පොයි දවසට එයා තනියම සොහොන් බිම් දෙස බලාගෙන ඉන්නවා.